අයිබෝවන් අද මම කතා කරන්නේ ඇස්ප්‍රීන් හය ක්ලොපිඩ් යන ඖෂධ ගන්න ඔබ වෙනුවෙන්. ඔයාලා දන්නවද ඇස්ප්‍රීන් ක්ලොපිඩ් ජෙල් කියන ඖෂධ මොන කාණ්ඩයට අයිතිද කියලා? මේවා ඇන්ටි ප්ලේට්ලට් ගණයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ අපේ රුධිරය කැටි ගැසීම වළක්වීමේ ඖෂධ ලෙස අපි මේවා භාවිතා කරනවා. අපේ ජීවිතය සුරක්ෂිත කිරීමට අපේ හදවත ආරක්ෂා කිරීමට ඉන්න ආරක්ෂකයෝ කියලා අපිට මේ වටිනා ඖෂධ දෙක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරුන් සමහර රෝගීන්ට ඇස්ප්‍රීන් විතරක් ගන්න කියනවා. තවත් සමහර රෝගීන්ට ක්ලොපිඩ් විතරක් ගන්න කියනවා. නමුත් ඇතැම් විට රෝගීන්ට වෛද්‍යවරු ඇස්ප්‍රීනුයි ක්ලොපිඩ් ජෙලුයි කියන මේ ඇන්ටිප්ලේට්ලට් ඖෂධ ඩ්‍රග්ස් දෙකම භාවිතා කරන්න කියලා උපදෙස් දෙනවා. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ පට්ටිකා කියන්නේ රුධිර වාහිනිය තුල කැටි ගැසීමට ඇති ආරක්ෂකයෝ දෙන්නා. ඉතින් මේ ඖෂධ වලින් සිදු කරන්නේ මේ කැටි ගැසීම වැළැක්වීම තමයි. හෘදයාබාධයක් තියෙන රෝගියෙක්, එහෙම නැත්නම් ස්ටෙන්ට් එකක් දාපු රෝගියෙක්, අංශභාගයක් ඇතිදු රෝගියෙක්, මේ වගේ රෝගීන්ට වෛද්‍යවරු මේ ඇස්ප්‍රීන් සහ ක්ලොපිඩ් ජෙල් කියලා ඖෂධ දෙකම ලබා ගන්න කියලා උපදෙස් දෙනවා. මොකද රුධිර වාහිනියේ අවහිරතාවය වළක්වීමට අවශ්‍ය නිසා. මේ ඖෂධ අරමුණ එකම උනද මේවා ක්‍රියා කරන්නේ දෙආරයකට. එතකොට මේකෙදි ඇස්ප්‍රීන් වලින් සිදු කරන්නේ මේ රුධිර පට්ටිකා ඇලෙන රසායනික මාවත වසා දමනවා. නමුත් ක්ලොපිඩ් ජෙල් වලින් කරන්නේ මේ රුධිර පට්ටිකා එකතු වන සංඥා මාර්ගය වසා දානවා. නමුත් මේ දෙකෙන්ම කරන්නේ රුධිර වාහිනිය අවහිර වීම වැළැක්වීම. ඉතින් ඔයාලා දන්නවද මේ ඇස්ප්‍රීන් ක්ලොපිඩ් ගන්න රෝගීන් හිතුමතේට වේදනානාශක ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි ෆාමසි වලින් සමහර වෙලාවට හිසේ කැක්කුමයි, එහෙම නැත්නම් එකවත කැක්කුමයි, දත්තක කැක්කුමයි කියලා මෙෆොමිනික් ඇසිඩ්, ඩික්ලොෆෙනික් සෝඩියම්, එතකොට බ්‍රූපන් වයිනි වේදනානාශක අරගන්නවා. නමුත් මෙම ඖෂධ දෙක ලබා ගන්න රෝගීන් එහෙම ගත්තොත් එයාලගේ බඩවැල් වල තුවාල ඇති වෙලා අන්තර් රුධිර වහනය පවා සිදු වෙන්න පුළුවන්. මේක අවදානම්. ඒ වගේම තමයි ગેස්ට්‍රයිටිස් තියෙන පේෂන්ට්ලා ගොඩාක් වෙලාවට ඔමෙප්‍රසෝල් ගන්නවා. නමුත් ක්ලොපිඩ් ජෙල් සක්‍රියව ක්‍රියා කිරීමට හොඳ සක්‍රිය මාධ්‍යයක් අවශ්‍යයි. නමුත් ඔමෙප්‍රසෝල් ගන්න රෝගීන්ගේ ක්ලොපිඩ් ජෙල් සක්‍රිය කිරීම අඩු කරනවා. ඒ නිසා සමහර වෙලාවට රෝගීන් පැන්ඩප්‍රසෝල් වගේ විකල්ප මාර්ග භාවිතා කරනවා. තවත් දෙයක් තමයි අපේ ගොඩාරියක් වෙලාවට ස්වභාවික සාරයන් වන ඉඟුරු, සුදු ලූණු වගේ දේවල් මේ ඇස්ප්‍රීන් ක්ලොපිඩ් ජෙල් ගන්න රෝගීන් ගැනීමට නුසුදුසුයි. මොකද රුධිර වාහිනිය තුනී වෙලා ඒ වයින් රුධිර වහනය වීමට පුළුවන් මේ ඉඟුරු සුදු ලූණු වලින්. ඒ වගේම විටමින් E භාවිතයත් අඩු කරන්න ඕනේ. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔබගේ හදවත ආරක්ෂා කරන වටිනා ඖෂධ දෙකක් පිළිබඳ දැනුවත් කිරීමටයි. ස්තුතියි.